සුබ දවසක්. ටික දවසකින් මට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. මේ දවස්වල වැඩ ටිකක් වැඩි වුණා. ඉතින් ඔයාලට අද මම අපේ පොඩි නෙට් හවුස් එකේ මල් ටිකක් අඩුවට පෙන්නන්නයි දැන් හදන්නේ. ඒකේ තියෙන්නේ ගොඩක් කට් කරපු බොටන් යට කොටස. සමහර අය බොටන් එක කියන්නේ මොකද්ද දන්නේ නැතුව ඇති. මේ බලන්න ලස්සම ඩොංජා ගහක්. ඊයේ මේකේ ඩොංජා ගස් 5ක් ඇව්වා මේකෙන්. ඉතින් මේ බලන්නකෝ ඒක මදර් ප්ලාන්ට් දෙකක් වගේ තියෙනවා. මේක උසස් එකක්. ඉතින් මේ වගේ ඩොංජා ඔයාලට අවශ්‍යයි නම් අපිට කතා කරන්න. ලස්සන මේක ඇවිල්ලා රෙඩ් චැම්පියන්. රෙඩ් වර්ග ගොඩක් තියෙනවා. මේක නැනෝ රෙඩ්. මේක ඇවිල්ලා ඇපල් රෙඩ්. මේ බලන්න ඇපල් ගෙඩිය වගේ මල. මේක ලස්සනම සීඩ් ගහක්. මේ මල බලන්න පොඩ්ඩක්. ඒකත් රවුම් හැඩයක්. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ රොයල් පින්ක් චැම්පියන් තියෙනවා. ස්වීට් ඩ්‍රීම් තියෙනවා. ඒ වගේ වර්ග ගොඩක් තියෙනවා. මේක විශ්ප මලක්. මේක නම් ගොඩක් කල්. ඒ කියන්නේ පරණයි මේ මල් වර්ගේ. අලුත් වර්ග එහා පැත්තේ නෙට් හවුස් එකේ ඔයාලට තියෙනවා. මේක ඇවිල්ලා සේරා මැජික්. මැජික් රෙඩ් නෙවෙයි. ලස්සන ෆ්ලෑෂ් වෙලා නෑ මේ බලන්නකෝ. මේක ලොකු අතක් විතර ලොකු ෆ්ලෑෂ් ගහක්. ඒ වුණාට මේක ෆ්ලෑෂ් වෙලා නෑ. මේක මිස්ට්‍රි. හරිම ලස්සන මිස්ට්‍රි. ඇරිසා පින්ක් තියෙනවා. අර ලොකු සුදු වර්ගයේ තමයි ඇන්තනිසියා වයලට්. චූටි ෆ්ලෑෂ් ගහක් තියෙනවා මෙතන. මේක නම් මම අඩුවට දෙන්නම්. මේක දෙන්නම් 1500 වගේ. පොඩි පැල වුණ නම් ඒත් අපිට කතා කරන්න ගොඩක් පොඩි පැල තියෙනවා. කට් කරපු අය පැල ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ වල පැල ගලවන්න වෙලාවක් නෑ මට. ඒ වුණාට දැන් අද හිටම ගලවන්න ඕන මේ පැල ටික මේ. මේකේ පැල තියෙනවා පැල 10ක් විතර වගේ තියෙනවා. ඊටත් වැඩිද දන්නේ. මේක ෆ්ලෑෂ්. මේ කට් කරලා මේක ගලව ගන්නම මේකෙත් විදියක් නෑ තාම. නේ. දැන් අද දිලීරනාශක ගහන්න ඕන. වැහැලා පායපුවම අපි කොහොමත් ඇබමැටික් වගේ දිලීරනාශකයක් අනිවාර්යයෙන්ම ගහනවා. ලස්සන ෆ්ලෑෂ් එකක් මේක. ඉතින් ඔයාලට ලස්සන මල් වලින් පොඩි පැල බුසස් අවශ්‍යයි නම් අපිට කතා කරන්න. අපි නිල්කානි ප්ලාන්ට් 077 64 72 821 නම්බරේට ඔයාලට නිවසට උනත් ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. කුරුණෑගලට ඇවිල්ලා බස් එකේ එන කෙනෙකුට නම් කුරුණෑගලින් කිලෝමීටර් 13ක් මාවතගමට. මාවතගමින් බැහැලා කිලෝමීටර් 2ක් එන්න තියෙනවා අපේ ගේ ළඟට. මේක ලස්සන බියුටි ක්වීන්. හරිම ලස්සන බියුටි ක්වීන්. මේ නම් ටිකක් මේ මල් වල නම් ටිකක් මිල වැඩි. මේ වගේ ගහක් රුපියල් 3500ක් වගේ වෙනවා. ඒ වගේම තමයි ලාවා. ඒත් ටිකක් මිල වැඩි වර්ග. ඉතින් ඔයාලට මිල වැඩි අර එහා පැත්තේ නෙට් හවුස් එකේ පෙන්නේ ටිකක් මිල අඩු ඒවා. මේ තියෙන්නේ ලස්සන. ඔයාලා දන්නවා ඇතිනේ මේක කියන්න ඕනේ නෑනේ. මිස් ජූනියර් පර්පල්. එතකොට මේක ඇවිල්ලා ජේඩ් වයිට් උනාට ග්‍රීන් වෙලා වගේ නේද තියෙන්නේ. මෙන්න බලන්න අලුතෙන් ආපු මල. මේ තියෙන්නේ වයිට්. ගොඩක් අය කියනවා ජේඩ් වයිට් නෙමෙයි ජේඩ් ග්‍රීන්ලු. නමුත් ඉතින් අපිට මල් ගෙන කියලා දෙන්න ඕනේ නෑනේ. මේක ඇවිල්ලා ජේඩ් වයිට් මේ තියෙන සුදු පාටින් ආපු අලුත් මල. ඒ වගේ තමයි අලුත් වර්ග. මේක ප්ලේම්. මේක කාවා. රූබී. ලස්සන රූබී.
ලිවියන් ඔරෙන්ජ්, ලිවියන් මයික්‍රෝ, ලිවියන් රෙඩ් මලක් පෙන්වන්නම්කෝ. මේ තියෙන ලිවියන් රෙඩ්. ඒක නම් ඉතින් පෙන්වන්න අවශ්‍ය නැහැ නේ. මේ තියෙන බයි වෙලා තියෙන ලස්සන ලිවියන් රෙඩ් ගහක්. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් මේක ඇවිල්ලා ඩෙකෝ වයිට්. අවුව නිසා පේනවත් දන්නේ ලස්සනට. මේක ඌතා. හෝලන්ඩ් මැජික් තියෙනවා මල් දැන් පරණ වෙලා. ඒකේ ඔයාලට ඕන නම් පොඩි පැලක් තියෙනවා මදර් ප්ලාන්ට් මල් ආසන්න ඉන්න ගසොත් තියෙනවා. අවශ්‍යයි නම් අපිට කතා කරන්න.